ආයිබෝන් සලාවික්කව රසික රසිකාවයන්ට ඉතින් අදත් අපි බලන්න යන්න සුපිරිම ත්‍රිලා මූව එකක් පටන්ගත විනාඩියන්දල සුපිරිම ත්‍රල එකක් තියෙන දෙදස් දාසේ රිලිසුන මේ මූව එක නවා ලව්ගේ සිප ගැනීම් දර්ශන වලින් අඩුවක් නැති මූව තමයි හින්දි මූව එක පටන්ගත්ත විනාඩියන්දල වාව් කියන තරමට මූවි කලස්සනයි ඒනම් පුලින්ම සලාවික්කව අපිව සබස්ක්‍රයිබ් කරලමින්න ඒනම් අපි අම් මූව එක බලන්න මූක පටන්ගද්දි ඔන්න පිරිමි පුද්ගලයෙක් යාගේ ගෙදර උඩතත්වයෙන් පහලට පැනලා සියදිවි හානි කරගන්නවා. මුරකරුටත් හිතාගන්න බෑ එක පාරටම වෙච්චදී මොකක්ද කියලා. දැන් පොලිසිය මේ ගැන පරීක්ෂණ කරන්න ගන්නවා. මේ මැරුණ පුද්ගලයා ගොඩක් ධනවත් පුද්ගලයෙක්. මේ සිදුවීම වෙන වෙලාවේ මේ මියගිය පුද්ගලයාගේ බිරිඳ වෙන රමෝනා ගෙදර ඉඳලා නැහැ. තමන්ගේ හස්බන්ඩ්ගේ මරණය නිසා දුකින් ඉන්න රමෝනාගෙන් පොලිසිය කරන ප්‍රශ්න කිරීම් වලට තරහ යන රමෝනා කාමරයට දුවලා ගිහින් දොර වහගන්නවා. හැබැයි අර දුකින් හිටපු රමෝනා ඊට පස්සේ මා හයියෙන් තනියම හිනා වෙන්න ගන්නවා. ඇයි රමෝනා මේ විදියට හිනා වෙන්නේ කියන එකට හේතුවත් මූවික බලද්දි කියන්නම්. දැන් කොහොම හරි රමෝනාගේ හස්බන්ඩ් සියදිවි හානි කරගෙන මිය ගිය බවට පොලිසිය සහතික කරනවා. ඒ කියන්නේ එයා උඩ තට්ටුවෙන් පහළට පැනලා කියන එක ස්ථිරයි. මොකද රමෝනත් ඒ වෙලාවේ ගෙදර හිටියේ නැති නිසා. ඉතින් මේ නිවුස් එක ප්‍රවෘත්තිවල කියද්දි මේක අහන් ඉන්න සෑම් කියන මේ තරුණයා රමෝනට ඕල එක කරන් අහනවා කොහොමද එහෙම උනේ කියලා. ඇත්තටම රමෝන තමයි හස්බන්ඩ්ව උඩ තට්ටුවෙන් පහළට තල්ලු කරලා තියෙන්නේ. නමුත් රමෝන ගෙදර හිටියේ නැත්තම් කොහොමද ඒක කරේ? එතකොට මේ සෑම් කවුද? CCTV වල තියෙනවා රමෝන රෑ 11ට විතර ගෙදරින් එළියට යන බව පාන්දර 3ට විතර හස්බන්ඩ් සියදිවි හානි කරගත්තට පස්සේ තමයි නැවත එයා ගෙදරට ඇවිත් තියෙන්නේ. ඒ නිසා රමෝන වැරදිකරුවෙක් වෙන්නේ නැහැ. රමෝනා සෑම් අතර අනියන් සම්බන්ධයක් කාලයක ඉඳන් තියෙන එකක්. සෑම් මද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වුණ කෙනෙක්. ඒ නිසා මිනිහා අත කපාගෙන ලේ දකින්න එක නිතරම කරන දෙයක්. මානසික ප්‍රතිකාර කරන වෛද්‍යවරිය සෑහෙන කාලයක ඉඳන් උත්සාහ කරත් සෑම්ව ගොඩ ගන්න බෑ. සෑම් අන්තිමට වෛද්‍යවරියට පවා කෑ ගහලා බැනලා තමයි හැමදේම අවසන් වෙන්නේ. ඔය අතර රමෝනා මැසේජ් එකක් එවනවා සෑම්ට එන්න කියලා. ඒ නිසා සෑම් යනවා රමෝනා හම්බෙන්න. රමෝනා සෑම් ආවට පස්සේ කියනවා සෑම් අද අපි වෙනම විදියකට සතුටුුම් කියලා තවත් ගෑනු කෙනෙක් එක්කගෙන ඇවිත් සතුටු වෙන්න උත්සාහ කරනවා. හැබැයි සෑම්ට මේක දැක්කම කලකිරීමක් ඇති වෙනවා. තුන්දෙනෙක් එක්ක සතුටු වෙන එක සෑම්ට අප්‍රසන්න දෙයක් නිසා පැත්තකට වෙලා කල්පනා කර කර ඉද්දි ඔන්න රමෝනා ඇවිත් සෑම්ට කියනවා සෑම් ඇයි පැත්තකට වෙලා ඉන්නේ? ඔයා නිසාම තමයි මම මෙහෙම දෙයක් කරේ කියලා. ඉතින් සෑම් කියනවා මට මහා හිස් බවක් දැනෙනවා. මොකක් හරි අඩුවක් තියෙනවා. ඒ නිසා මම ඉන්නේ සතුටින් නෙවෙයි කියලා. ඒ වෙලාවේ රමෝනා කියනවා හරි මට තේරෙනවා දැන් ඔයාට ඕනි ජීවිතේ විවිධත්වයක් තරංගයක්. ඒ නිසා අපි ලව් ගේම් සෙල්ලම කරමු කියලා පොතක් අරගෙන කියවනවා. ඉතින් මේ පොතේ හැටියට මේ දෙන්න පාටි එකකට යනවා. එතන සතුටින්ම ඉන්න කපල් එක කවුද කියලා බලලා රමෝනා ඒ කපල් එකේ පිරිමි කෙනා එක්කත් සෑම් ගෑනු කෙනා එක්කත් යාළු වෙන්න ඕනි. ඊට පස්සේ මුලින්ම යහන්ගත වෙලා වීඩියෝ කරලා එවන කෙනා තමයි තරගය දිනන්නේ. ඉතින් සෑම්ට මේක කිව්වම මිනිහා මේකට කැමති වෙනවා. ඔන්න දැන් තරගය පටන් ගන්න යන්නේ. පාටි එකේ සතුටින්ම ඉන්න කපල් එක තමයි ඉලක්කය. රිෂාබ් සහ සෝනියා කියන කපල් එක තමයි මෙයාලගේ ගොදුර වෙන්නේ. ඉතින් වැඩේ සාර්ථකයි. රමෝනා මුලින්ම රිෂාබ් කියන කෙනා එක්ක කතා බහකට සෙට් වෙනවා. ඒ අතර සෑම් ඒ පිරිමි කෙනාගේ වයිෆ් සෝනියා එක කතා බහකට සෙට් වෙන්න try කරත් වැඩේ ඉච්චර දුරට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් සෑම්ට බැනුම් අහන්න වෙනවා. හැබැයි රමෝනා සාර්ථක වෙනවා. ඉතින් සෑම් දැන් සැරින් සැරේ සෝනියා හම්බෙන්න ගිහින් ආදර කතා කියලා රවට්ටන්න තමයි try එක. ඒ අතර රමෝනා රිෂාබ්ව කොහොම හරි අල්ලගෙන එයාගේ ගෙස්ට් හවුස් එකට ගිහින් වැඩේට සෙට් වෙන්න යද්දි සෑම් කෝල් එකක් ගන්නවා රිෂාබ්ට. අරන් කියනවා රිෂාබ් තමුන් දැන් රමෝනා එක්ක ඉන්න තැන අපි දන්නවා. තමුන්ගේ වයිෆ්ට හැමදේම කියන්න කලින් ඔතනින් ඵලයන් කිව්ව ගමන් රිෂාබ් බය වෙලා මෙතනින් දුවනවා. මොකද රිෂාබ් දන්නේ කවුද මේ කතා කරන්න කියලා. රමෝනා කෑ ගහනවා රිෂාබ්ට ඉන්න කියලා. මොකද රමෝනාට ඕනි රිෂාබ් එක සතුටු වෙලා වීඩියෝ කරලා ඒක සෑම්ට යවලා තරංගය දිනන්න. හැබැයි සෑම් දැන් හොර වැඩක් කරා. ඒ අතර සෑම් කොහොම හරි try කරනවා සෝනියා දැලේ දාගන්න. අන්තිමට වැඩේ හරි ගියා. ඔන්න සෑම් වෙනවා රමෝනා බලන්න. ඇවිත් හෙනම සතුටින් වීරයෙක් වගේ රමෝනාට කියනවා මං වීඩියෝ එකක් කිව්වා බලන්න කියලා. රමෝනා වීඩියෝ එක බලද්දි සෑම් සෝනියා එක්ක සතුටු වෙන වීඩියෝ එකක්. ඉතින්
තරංගිය සෑම් දිනු සෑම් වීරයා වගේ සතුරු වෙන දිහා බලන් ඉන්න රමෝන අහනවා රිෂාබ් මම එක්ක ඉද්දි තමුසේ නේද රිෂාබ්ට කතා කරලා බය කරේ ඇත්ත කියනවා කියලා අහද්දි සෑම් කියනවා වෙන්න ඇති කියලා මිනිහා හයියෙන් hina වෙනවා. රමෝනට තරහ යනවා. මොකද සෑම් එදා රිෂාබ්ට කෝල් කරලා බය කරේ නැත්තම් රමෝන තමයි තරංගේ දිනන්නේ. සෑම් Tamanට හොර කරලා හයියෙන් hina වෙද්දි තරහ යන රමෝන සෑම්ට කෑ ගහලා තුවක්කුවක් ගෙනත් සෑම්ට බෙඩි තියෙනවා. රමෝනට තියෙන්නේ දැන් තරංගේ පෙරදි දුක සහ තරහ. සෑම් කෑ ගහලා රමෝනව කන්ට්‍රෝල් කරන්න බැලුවත් බැරි නිසා අවසානයේ සෑම් රමෝනව බලෙන්ම කිස් කරලා සතුටු වෙන්න try කරද්දි රමෝනත් normal වෙලා සෑම් එක්ක සතුටු වෙනවා. ඉතින් රමෝන කියනවා සෑම් මම පරාද වෙන්න කැමති නෑ. මට ඕනි දිනන්න විතරයි කියලා. මද්ද්‍රව්‍ය නිසා සෑම්ට නිදහසක් නෑ. වෙනද වගේම තමන්ව කපාගෙන රිදව ගන්න එක එදත් කරනවා. දැන් තමයි කතාවේ හොඳම කොටසට එන්නේ. මේ ඉන්නේ ඇලිෂා. බැලු බැල්මට මාර ලස්සන ගෑනු ළමෙක් වගේම මෙයා වෛද්‍යවරියා. ඇලිෂා විවාහ වෙලා ඉන්නේ ගෞරව කියලා ඉන්දියාවේ ඉන්න දක්ෂම අපරාධ නීතිඥවරයා එක්ක. මිනිහා ලෝය කෙනෙක් වුණාට අමු තිරසනෙක්. ඇලිෂාට නිතරම ගහලා අපහාස කරලා රිදවන එක තමයි මිනිහා කරන්නේ. ඇලිසව ගෙදරින් එළියට දාලා දොර වහලා දාන්න තරම් මිනිහා දරුණු පුද්ගලයෙක්. ඉතින් පහුවදා ගෞරව ඇලිසට කියනවා අද පාටි එකක් තියෙනවා. ඒකට වෙලාවට එනවා. ඇවිත් සතුටින් ඉන්න විදිහට රඟපානවා කියලා. ලෝකෙට පේන්න තමයි මේ දෙන්න සතුටින් ඉන්නේ. ඉතින් ඔන්න පාටිය පටන් ගත්තා. ගෞරව ඇලිස දෙන්න පාටියේදී ගොඩක් සතුටින් ඉන්න විදිහට රඟපානවා. මේක දකින රමෝනයි සෑම්ගේ ඉලක්කය වෙන්නේ මේ දෙන්නව. ඉතින් ඔන්න රමෝන ගෞරව දෙලේ දාගන්න try කරනවා. සෑම් එලිසව දෙලේ දාගන්න try කරනවා. සෑම් කොහොම හරි එලිසා එක්ක කතාවට වැටෙද්දි එලිසා සෑම්ගේ අත්වල තුවාල දැකලා කියනවා ඔයාට මානසික ප්‍රතිකාර අවශ්‍යයි කියලා. ඉතින් සෑම් මේකට hina වෙලා කියනවා මට කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මම මටම රිදව ගන්නවා කියලා. ඒ අතර එලිසට කෝල් එකක් එනවා ගෞරවගෙන්. ගෞරව කියනවා මම පාටි එකකින් යනවා. තමුසේ වාහනයක් අරන් ගෙදර යනවා කියලා. බලද්දි රමෝන ගෞරව දෙලේ දාගෙන සෑම් එක කතා කර කර ඉන්න ඇලිසා කියනවා මගේ හස්බන්ඩ් මාව දාලා ගියා මට දැන් ගෙදර යන්න වෙන වාහනයක් ගන්න වෙනවා කියලා. ඒ වෙලාවේ සෑම් කියනවා ඔයා කැමති නම් මම ගිහින් දාන්නම් කියලා. ඇලිසා මේකට කැමති වෙලා දැන් දින්න යන ගමන් කතා කර කර යද්දි ඇලිසට කෝල් එකක් එනවා හොස්පිටල් එකෙන්. ඇලිසා ප්‍රතිකාර කරන රෝගියෙක්ට අසාධ්‍ය වෙලා ඒ නිසා ඇලිසා සෑම්ට කියනවා ඔයාට කරදරයක් නැත්නම් මාව හොස්පිටල් එකට එක්කයි යන්න කියලා. ඉතින් සෑම් ඇලිසාව හොස්පිටල් එකට එක්කගෙන යනවා. හදිස්සියෙන් දුවන ඇලිසා සෑම්ට කියනවා ඔයා අතපය කපාගෙන නිකම්ම මැරෙන්න හදන එකේ එන්න මම ජීවත් වෙන්න උත්සාහ කරන මිනිස්සෙක් පෙන්නන්නම් කියලා. සෑම්ට පස්සෙන් එන්න කියලා කියනවා. සෑම් ඇලිසා පස්සෙන් හොස්පිටල් එකට ගියාම එයාට දකින්න පුළුවන් වෙනවා මිනිස්සෙක් ජීවත් කරවන්න ඇලිසා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය ගන්න උත්සාහය. මේක බලන් ඉද්දි සෑම්ට කලකිරීමක් ඇති වෙනවා. අමාරුවෙන් ලැබුණු ජීවිතේ වටිනාකම මිනිහට තේරෙනවා. ඔය අතර රමෝන ඇලිසාගේ හස්බන්ඩ් ගෞරව එක්ක සතුරු වෙන ගමන් වීඩියෝ කරලා ඒක සෑම්ට එවනවා. තරංගය නම් රමෝන දිනනවා. හැබැයි සෑම් ජීවත් වෙන්න සහ කරවන්න විඳින වේදනාව දැකලා ගොඩක් දේවල් තේරුම් ගත්තා. සෑම් ගොඩක් වෙනස් වෙන්න ගත්තා. කල්පනා කරන්න ගන්නවා. රමෝන එක්ක යහන්ගත වෙන්න හිත දෙන්නෙත් නැහැ. සෑම් දැන් නිතරම උත්සාහ කරන්නේ ඇලිසා දිහා බලන්න. ඇලිසා පස්සෙන් යන්න මිනිහා පටන් ගත්තා. මේ විදිහට ඇලිසා පස්සෙන් දුර පළාතකට පවා සෑම් යනවා. සෑම් Taman පස්සෙන් හැම තැනකම එන බව දකින ඇලිසා සෑම්ගෙන් අහනවා සෑම් මොකටද මගේ පස්සෙන් ඉන්නේ? මම විවාහ වෙලා ඉන්නේ. ඇයි මෙහෙම කරන්න කියලා. සෑම් කියනවා මම දන්නේ නැහැ ඇයි කියලා. නමුත් මට එන්න හිතනවා කිව්වම ඇලිසා සෑම්ව එක්කගෙන යනවා රූම් එකකට. ගිහින් ඇලිසා දොර වහලා එයාගේ උඩුවත ඉවත් කරලා පෙන්නනවා. ඇලිසාගේ මුළු ශරීරයේම ගෞරව පහර දුන්න ලකුණු තියෙනවා. මේව පෙන්නලා ඇලිසා කියනවා මගේ හස්බන්ඩ් මට නිතරම ගහනවා මට ඉඳ ගන්න නිදා ගන්නවත් බෑ. ඒව රිදෙනවා. හැබැයි මම දුක් වෙන්නේ නැහැ. ඔයාට මගේ පස්සෙන් ආවට ලැබෙන දෙයක් නැහැ. ඒ නිසා හොඳ ගෑනු ළමෙක් හොයාගන්න කියලා ඇලිසා මෙතනින් යනවා. සෑම්ට සෑහෙන දුක හිතනවා ඇලිසා ගැන. තමන්ගේ ස්වාමියාගෙන් මෙච්චර ගුටි කාලා දුක් විඳගෙන ඉන්න ඇලිසා ගැන සෑම්ට ඇත්තටම ආදරයක් හිතෙනවා. අවසානයේ සෑම් ඇලිසට කියනවා මට කියාගන්න තේරෙන්නේ නැහැ. නමුත් මම ඔයාට ආදරය කරනවා කියලා. ඇලිසත් සෑම් ගැන ටික ටික හිතන්න ගන්නවා කොහොම හරි. ඔන්න අවසානයේ ඇලිසත් සෑම්ට ආදරය කරන්න පටන් ගන්නවා. මේ ආදරය මෙහෙම ගලාගෙන යද්දි සෑම්ට රමෝනව මග ඇරෙනවා. දවසක් රමෝන සෑම්ට කෝල් කරලා කියනවා සෑම් ඉක්මනට එන්න මට හදිස්සියක් කියලා. ඒ නිසා සෑම් ඉක්මනට රමෝන බලන්න යනවා. හැබැයි ඉතින් රමෝන බොරුවට තමයි කෝල් කරලා ගෙන්නගෙන තියෙන්නේ. රමෝන සෑම්ට කියනවා ටික දවසක ඉඳන් මාව මග අරිනවා. ඒකට හේතුව මම පෙන්නන්නම් කියලා සෑම් ඇලිසා එක්ක ඉන්න ෆොටෝ එකක් පෙන්නනවා.
රමෝන කොහෙන් හරි මේක හොයාගෙන රමෝන කියනවා සෑම් ඔයානම් මාරයි දැන් අපි දෙන්නවම තියාගෙනද ඉන්න කියලා hina වෙනවා. සෑම් කියනවා රමෝන මම ඇලිසට ඇත්තටම ආදරය කරනවා කියලා. ඉතින් රමෝන කියනවා ඔයා එයාට ආදරය කරාට කමක් නැහැ. හැබැයි මම කතා කරන වෙලාවට මම ළඟට එන්න ඕනි කියලා. සෑම් රමෝනට තීරුම් කරලා කියනවා රමෝන මම දැන් මත්ද්‍රව්‍ය ගන්නෙ නෑ. මාවම කපා ගන්නෙ නෑ. මට දැන් ඕනි ආදරය කියලා. හැබැයි රමෝන සෑම්ට කෑ ගහනවා ආදරය කියලා එකක් නෑ. ඒ නිසා කෝක අතාරින්න කියලා. ඒ වගේම රමෝන කියනවා මට ඕනි තමුසෙව ඒක මම කොහොම හරි ගන්නවා කියලා. ඒ වෙලාවේ සෑම් රමෝනට බැනලා මෙතන යද්දි රමෝන තරහින් සෑම් දිහා බලන් ඉන්නවා. දැන් රමෝන දුකින් තරහින් එයාගේ ගේම් එක පටන් ගන්නවා. අපි බලමු කවුද දිනන්නේ කියලා. ඉතින් මතක් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න සලාවිත්කව අපෙන් සුපිරිම මූවිස් බලන්න පුළුවන්. සෑම් ඇලිසා ආදර කතාව ලෝකෙට හොරෙන් මේ විදිහට ගලාගෙන යනවා. ඇලිසා දැන් ඉන්නේ සෑහෙන සතුටින්. සෑම් එයත් ගොඩක් සතුටින්. සෑම් කියනවා ඇලිසා ඔයා තවත් දුක් විඳින්න ඕනි නෑ. ඔයා ගෞරව ඩිවෝස් කරන්න කියලා. ඉතින් ඇලිසා කියනවා ඒක හිතන තරම් ලේසි නෑ. මම ඔහුට විරුද්ධව පැමිණිලි කරත් පොලිසියෙන් මගේ පැමිණිල්ල බාරගන්නේ නෑ. එයාව නොදන්න කෙනෙක් නෑ. ඇමතිවරු පවා අඳුරනවා. රටේ ඉන්න දක්ෂම ලෝයව තරහ කරගන්න කවුරුත් කැමති නෑ කියලා. සෑම් කියනවා ඇලිසා බය වෙන්න එපා. ඔයා එක්ක මම ඉන්නවා කියලා. ඉතින් පහුවදා ඇලිසා ගෞරව එක්ක පාටි එකකට යනවා. ඒ වෙලාවේ ගෞරව බීම වීදුරුවක් අරගෙන ඇලිසාගේ ඔළුවට හලලා ඇලිසාට කෑ ගහනවා. උඹ මට හොරෙන් කා එක්කද ඉන්නේ? මම උඹව මරනවා කියලා. ඇලිසාට ගහන්න හදනවා. ඇලිසාට මේ වෙලාවේ සෑහෙන ලැජ්ජා හිතෙනවා. කලකිරීමෙන් එළියට එන ඇලිසා ඇවිදගෙන යද්දි සෑම් පස්සෙන් ඇවිත් ඇලිසාව වාහනයට දාගෙන එයාගේ ගෙස්ට් හවුස් එකට එක්කගෙන යනවා. ඇලිසාගේ හිත හදලා ඇලිසාට වොෂ් කරන්න දීලා සෑම් උඩට ඇවිත් බලනකොට ඇලිසාට නිින්ද ගිහින්. ඒ වෙලාවේ රමෝන එනවා සෑම් හම්බෙන්න ගෙස්ට් එකට. රමෝන දැක්කම සෑම්ට තරහ යනවා. සෑම් පහලට ගිහින් අහනවා රමෝන මොකටද මෙහෙ ආවේ කියලා. රමෝන කියනවා ඇලිසාගේ මිනිහා පිස්සෙක් වගේ මම පොඩි ආතල් එකක් ගත්තා කියලා. බලද්දි රමෝන ඇලිසාට වෙන ඩොක්ටර් කෙනෙක් දුන්න විදියට පොතක් යවලා මේ පොත ගෙනියපු කෙනා මේක දීලා තියෙන්නම ගෞරව අතට. මේක දැකපු නිසා තමයි මිනිහා ඇලිසාට මේ විදියට අපහාස කරේ. සෑම් අහනවා රමෝන ඔයාට මොනවද ඕනි කියලා. සෑම් ඔයා මම ළඟට එන්න ඕනි නැත්නම් මම නිතරම ගෞරවට ඇලිසා ගැන සැක හිතන දේවල් කරනවා. එතකොට ඇලිසාට නිතරම ගුටි කන්න වෙයි කියලා රමෝන කියනවා. ඒ වෙලාවේ සෑම් කියනවා මම හැම දෙයක්ම ඇලිසාට කියනවා කියලා. ඉතින් රමෝන කියනවා ඔයා මොනවද සෑම් ඇලිසාට කියන්නේ? අපි ලව් ගේම් කියන පොත කියවලා ඒ විදිහට ඇලිසාගේ ජීවිතේ සෙල්ලමට ගත් එකද කියන්නේ? මම ගෞරව එක්ක බුදිය ගන්න කලින් ඔයා ඇලිසා එක්ක නිදා ගන්න හැදුව එකද කියන්නේ? එහෙම වුණොත් එයා කොහොමත් ඔයාව අප්‍රිය කරයි කියලා කියද්දි සෑම් අසරණ වෙනවා. සෑම් අහනවා රමෝන දැන් ඔයාට මොනවද ඕනි කියලා. රමෝන කියනවා තමුසෙ ඊට පස්සේ මටත් වැඩිපුර අවධානය දෙන්න ඕනේ. නැත්තම් මම හැම දෙයක්ම විනාශ කරනවා කියලා. සෑම්ට දැන් රමෝන මාරවදයක්. සෑම් කල්පනා කරන්නේ කොහොමද රමෝනගෙන් ගැලවෙන්නේ කියන එක. සෑම්ට දැන් අකමැත්තෙන් වුණත් රමෝන කියන එක කරන්න වෙනවා. රමෝන ඊළඟ දවසේ සෑම් එක්ක හොරෙන්ම යන්නේ ඇලිසාගේ ගෙදරට. රමෝනගේ අවශ්‍යතාවය වෙන්නේ ඇලිසා නිදි අතරේ රමෝනගේ ඇඳ ළඟ ඇලිසාට හොරෙන් සෑම් එක්ක සතුටු වෙන එක. සෑම් මේකට කොච්චර අකමැති වුණත් රමෝනගෙන් ඇලිසාට කරදරයක් වෙයි කියන බයට මේක කරනවා. මේක හිතේ තියන් ඉන්න බැරිම තැන සෑම් තීරණය කරනවා ඇලිසාට හැමදේම කියන්න. ඇලිසාට මේක කිව්වම මොනව වෙයිද? ඉතින් ඇලිසාට හැමදේම කියලා සෑම් එනවා රමෝන හම්බෙන්න. සෑම් රමෝනට කියනවා මම ඇලිසාට හැමදේම කිව්වා. දැන් තමුසට බෑ ඇලිසාට මුකුත් කරන්න. ඇලිසා මාව දාලා ගියා කියලා සෑම් අඬන්න ගන්නවා. ඇලිසාත් මේ ගැන කල්පනා කර කර ඉඳලා අවසානයේ එනවා රමෝනව හම්බෙන්න. ඇලිසාව දැක්කම රමෝනටත් hina යනවා. ඇලිසා තමන්ගේ ගෙදරටම ඇවිත් ඉද්දි ඇලිසා කියනවා මම ආවේ ප්‍රශ්නයක් විසඳගන්න. ඊට කලින් මේක ප්ලේ කරන්න කියලා CD එකක් දෙනවා. ඉතින් රමෝන මේක ප්ලේ කරනවා. ඒ තමයි රමෝනගේ හස්බන්ඩ් මැරුණු දවසේ CCTV දර්ශන. මේක බලන ගමන් ඇලිසා කියනවා එදා රමෝන ඔයා 11 ගානකට ගෙදරින් එළියට යනවා. ඔයාගේ හෑන්ඩ් බෑග් එකක් දාගෙන. ඊට පස්සේ ඔයා ආපහු ආවේ හස්බන්ඩ් සියදිවි හානි කරගත්තට පස්සේ. හැබැයි හස්බන්ඩ් නැති වෙන්න ටිකකට කලින් තවත් ගෑම් කෙනෙක් ඇතුළට එනවා. වෙනස් ඇඳුමකින්. හැබැයි ඔයාගේ හෑන්ඩ් බෑග් එකමයි. ඔයාගේ හස්බන්ඩ් මැරුණට පස්සේ ඒ ගෑනු ළමයා එළියට යනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඔයා මෙතනට එනවා. හැබැයි ඒ හෑන්ඩ් බෑග් එකමයි. විස්මාරු කරන් ඇවිත් තමන්ගේ මහත්තයව මරලා ගියාට හෑන්ඩ් බෑග් එක මාරු කරන්න අමතක වුණා නේද රමෝනා? පොලිසියට සල්ලි දීලා මේක බැවුවට මේක ඉහළට ගියොත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා ඇලිසා කියනවා. රමෝන කලබල වෙලා අවසානයේ ඇලිසාට කියනවා මාව පොලිසියට අල්ලා දෙන්න ඕනි නම්
ඔයා දැනටපත් ඒක කරලා. ඉතින් එහෙම නොකර ඇයි මෙහාට ආවේ කියලා අහනවා. ඇලිස රමෝනට කියනවා සෑම් මල් ළඟට ඇවිත් හැමදේම කිව්වා. ඔයාලා හැදුවේ මාව රවට්ටන්න. ඒ වගේම මගේ හස්බන්ඩ් එයත් මාව රවට්ටුවා. මට පිරිමින්ගේ සෙල්ලම් බඩුවක් වෙන්න බෑ. ඒ නිසා මට ඕනි උන් දෙන්නවම මරන්න. මම සෑම්ව දන්නවා කියලා කවුරුත් දන්නේ නැහැ. ගෞරව ඔයා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලාත් කවුරුත් දන්නේ නැහැ. ඉතින් මම සෑම්ව මරනවා. ඔයා ගෞරව මරන්න. අපි දෙන්නකින් කවුරු හරි පොලිසියට අහු වුණොත් එයා අපරාධයි. මේක තමයි මගේ සෙල්ලම කියලා ඇලිසා කියනවා. රමෝන හයියෙන් hina වෙලා ඇලිසට කියනවා ඔයා අහිංසක විදියට හිටියට මටත් වඩා භයානක කෙනෙක්. හරි මම මේ සෙල්ලමට කැමතියි කියලා. ඔන්න දැන් සෙල්ලම පටන් ගන්න යන්නේ. දැන් සෑම් එයාගේ තාත්තගෙන් අහනවා තාත්තේ ලන්ඩන් වල තියෙන අපේ කම්පැනි එක බලා ගන්න කවුද යන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ තාත්තා සෑම්ට කාඩ් එකක් දෙනවා. ඉතින් සමීර් සක්සේන තමයි ලන්ඩන් වල කම්පැනි එක බාර ගන්න යන්නේ. ඒ කියන්නේ සෑම්. ඉතින් සෑම් තාත්තට ස්තුති කරනවා එයාට කම්පැනි එක බාර දුන්නට. මේ හින්දා සතුටින් ඉද්දි ඇලිසා සෑම්ට කෝල් කරලා කියනවා ගෙදරට එන්න කියලා. මොකද ගෞරව ගෙදර නැහැ. එතකොට ගෞරව මේ වෙද්දි ගිහින් රමෝනව බලන්න. ඉතින් ගෞරව රමෝන එක්ක සතුටු වෙන්න තමයි ආවේ. දැන් දෙන්න මේ විදිහට සතුටු වෙද්දි රමෝන හංගලා තිබ්බ වැක්සින් එකක් ගෞරවට ශරීරගත කරනවා. මේකෙන් වෙන්නේ ගෞරව හෘදයාබාධයකින් මැරෙන එක. මරණ පරීක්ෂණයේදී පවා ඔප්පු වෙන්නේ heart attack එකක් නිසා මිය ගිය බව. ඔන්න රමෝන ඇලිසා කිව්ව විදිහට ගෞරව කියන සල්ලාල දුෂ්ට මිනිහව ඉවරයක් කරා. එතකොට දැන් ඇලිසා සෑම්ව ඉවරයක් කරයිද? හැබැයි සෑම් වෙනවා රමෝනව හොයාගෙන රමෝනට පහර දෙන්න හදනකොට රමෝන බේරිලා දුවනවා. සෑම් අහනවා රමෝන ඇත්ත කියපන් ඇලිසා මාව මරන්න හැදුවා. උඹලා ප්ලෑන් කරලා මාව මරන්නද හදන්නේ කියලා අහනවා. රමෝන කියනවා ඔව් මේක ඇලිසාගේ ප්ලෑන් එකක්. ඇලිසා ගාව මට විරුද්ධව සාක්ෂි තියෙනවා. එයා මාව බ්ලැක්මේල් කරා. මට කිව්වා ගෞරව ඉවරයක් කරන්න කියලා. ඉතින් මම ඒක කරා. ඒත් මම හිතුවා ඇලිසා තමුසෙට හැම දෙයක්ම කියලා මම ළඟට එවයි කියලා. රමෝන කෑ ගහද්දි සෑම් කියනවා ඇලිසා මට කිසි දෙයක් කිව්වේ නැහැ කියලා. වෙච්ච දේ දැන් කියනවා. ඇලිසා සෑම්ට එන්න කියලා සතුටු වෙද්දි පිහියෙන් අනින්න try කරලා. ඒ වෙලාවේ ඇලිසා සෑම්ට බැනලා තියෙනවා. එයාව රවට්ටපු නිසා. ඒ කතාව දුරදිග ගිහින් සෑම් ඇලිසට ගහද්දි ඇලිසා විසි වෙලා ගිහින් මරණයට පත් වෙලා තියෙනවා. මේක කිව්වම රමෝන මහා හයියෙන් hina වෙනවා. රමෝන hina වෙද්දි සෑම් කියනවා මම යනවා පොලිසියට ගිහින් හැම දෙයක්ම කියනවා කියලා. රමෝන කියනවා සෑම් මොනවද ඔයා පොලිසියට කියන්නේ? ඔයයි ඇලිසයි දෙන්න හොර සම්බන්ධයක් කරා කියලාද? එතකොට මුළු ලෝකෙම කියයි ඇලිසා නරක ගෑණියක් කියලා. ඇත්තටම ඇලිසට ආදරය කරා නම් මෝඩ වැඩ කරන්න එපා කියලා රමෝන කියනවා. රමෝන මෙහෙම කියන්නේ සෑම් ඇත්ත කිව්වොත් එහෙම රමෝන කරපු දේවලුත් එළි වෙන නිසා සෑම්ට කර ගියා ගන්න දෙයක් නැහැ. කරන්නේ මොනවද කියලා හිතා ගන්න බෑ. ඉතින් රමෝන කියනවා සෑම් මම තමුසෙට උදව් කරන්නම්. මුලින්ම අපි ඇලිසාගේ බොඩි එක අයින් කරමු කියලා. ඔන්න එනවා ඇලිසාගේ ගෙදරට. හැබැයි ඒඑඩ්ඩි පොලිසිය ඇලිසාගේ ගෙදරට ඇවිත් රමෝන අහනවා කොහොමද පොලිසිය මෙතනට ආවේ කියලා. සෑම්ට මතක් වෙනවා ඇලිසා බලන්නෙද්දි ගෙදර වැඩ කරන ගෑනු කෙනා එළියට ගිය බව. එයා බොඩි එක දැකලා පොලිසියට කතා කරන්න ඇති කියලා සැක කරනවා. දැන් සෑම් රමෝන එක කල්පනා කරනවා කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා. එතකොට මේ දෙන්නට එනවා නියම අදහසක්. ඒ තමයි සෑම් ඇඳ ගන්නවා ගෞරවගේ ඇඳුම්. ගෞරවගේ බොඩි එකක් දැන් කාර් එකේ තියෙනවනේ. ඒ ඇඳුම් ඇඳගෙන මෝචරයට ගිහින් ඇලිසාගේ බොඩි එක හොරකම් කරන්න තමයි හදන්නේ. ගෞරව ඇලිසාගේ බොඩි එක හොරකම් කරන එක CCTV වලින් දැක්කම කෙලින්ම පොලිසිය බලනවා ගෞරව ඇයි ඇලිසාගේ බොඩි එක හොරකම් කරන්න කියලා. එතකොට සැකේ එන්නේ මිනිහට. ඉතින් ගෞරවගේ ඇඳුම් ඇඳගෙන ගෞරව වගේ වෙස්සලා ගන්න සෑම් මාර try එකක් දීලා ඇලිසාගේ බොඩි එක එළියට ගන්නයි හදන්නේ. ඉතින් මිනිහා කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා. ඒ අතර පොලිසිය එනවා ඇලිසාගේ බොඩි එක බලන්න. හැබැයි ඒ වෙද්දි සෑම් ඇලිසාගේ බොඩි එක අරගෙන ගිහින් ඉවරයි. ගෞරවගේ කාර් එකේම බොඩි එක දාගෙන සෑම් මෙතනින් පැන ගන්නවා. ඊට පස්සේ සොහනට ගේන ඇලිසාගේ බොඩි එක වල දාන සෑම් රමෝන දෙන්න හොස්පිටල් ඇඳුම් මැරලා ඉන්න ගෞරවට අන්දලා කාර් එකේ ඉඳවලා පහළට තල්ලු කරලා දානවා. දැන් සිදුවීම වෙන්නේ ගෞරව ඇලිසාව මරලා බොඩි එක මෝචරයට ගෙනාවට පස්සේ මිනිමරුමට තමන් අහුවෙයි කියලා මෝචරයෙන් බොඩි එක උස්සලා අවසානයේ හිතේ දුකට සියදිවි හානි කරගත්තා. අන්න එහෙම තමයි කතාව ගෙතෙන්නේ. මේ හැමදේම ඉවර වෙලා රමෝන අහනවා අද ඉඳලා අපි පරණ විදියට ඉන්නව නේද? මාව පාවා දීලා පැනලා යන්න එහෙම හදන්නේ නෑ නේද කියලා. සෑම් කියනවා නෑ කියලා. හැබැයි මේ වෙද්දි සෑම්ට තාත්තා දුන්න ලන්ඩන් වල කාඩ් එක රමෝනගේ කාර් එකේ. සෑම් අතින් බිම වැටිලායි තියෙන්නේ. ඉතින් රැඳී ඉන්න අවසානයක් බලන්න එක මාරම රසවත්. ඉතින් දැන් ඔන්න සෑම් ලන්ඩන් යන්න ලකලෑස් තියනවා කාටත් හොරෙන්. විශේෂයෙන් රමෝනට හොරෙන් මේ වෙලාවේ ප්‍රවෘත්ති වලට කියනවා
ගෞරව ඇලිසව මරලා ඒක ඔප්පු වෙයි කියලා මෝචරියෙන් බොඩි එක හොරකම් කරන බවට CCTV වලින් ඔප්පු වෙලා කියලා. ඒ ගෞරව කියලා ඇඳගෙන ඉන්න ඇඳුමින් පැහැදිලි බව සඳහන් වෙනවා. ඒ වගේම රෝහල් සේවක ඇඳුමකින් එලිසගේ බොඩි එක එළියට ගෙනත් පලා යද්දි ඇක්සිඩන්ට් වෙලා ගෞරව මිය ගිය බවට තමයි ප්‍රවෘත්ති වල කියන්නේ. තවමත් එලිසගේ බොඩි එක සංගවපු තැන හොයාගන්න බෑ කියලාත් කියනවා. ලන්ඩන් ගමනට කලින් ඔන්න සෑම් රමෝනා එක්ක ලව් ගේම් සෙල්ලම කරනවා. රමෝනා පිරිමි කෙනෙක් රවට්ටද්දි සෑම් එයාගේ වයිෆ් එක කතාවක් පටන් ගන්නවා. හැබැයි සෑම් දකිනවා රමෝනා ඒ පුද්ගලයා එක්ක එළියට යන බව. ඒ අතර සෑම් ඉක්මනට මෙතනින් පැන ගන්නවා. සෑම් මෙතනට ආවේ රමෝනාට සැක හිතෙන්නේ නැති වෙන්න. මොකද නැත්තම් ලන්ඩන් යන්න වෙන්නේ නෑනේ. ඉතින් රමෝනා එයා රවට්ටන් ගියපු කෙනා එක්ක සතුටු වෙන ගමන් කියනවා මම ඉක්මනට වයින් බෝතලයක් අරන් එන්නම් කියලා කාර් එකට දුවනවා වයින් බොටල් එක ගන්න. අන්න එතකොට රමෝනා දකිනවා සෑම් අතින් වැටුණු ලන්ඩන් කාඩ් එක. රමෝනා දැනගන්නවා සෑම් තමන්ව රවට්ටලා ලන්ඩන් යන්න හදන බව. ඒ නිසා රමෝනා තරහින් ගෙදර එනවා. ඒ ඉන්නේ සෑම්ට පානමක් උගන්වන්න. හැබැයි රමෝනා හිතන්නේ නැති දෙයක් වෙනවා. මැරිලා වලදාපු ඇලිසා එකපාරට මෙතනට එනවා. රමෝනා අන්දුස් වෙලා බලන් ඉද්දි ඇලිසා වීඩියෝ කෝල් එකක් ප්ලේ කරනවා. සෑම් රමෝනාට වීඩියෝ එකක් එවලා සෑම් කියන්නේ රමෝනාට වඩා සෑම් ඉදිරියෙන් ඒ වගේම තරඟයෙන් සෑම් දිනපු බව. රමෝනාට කට උත්තර නැහැ. හිතාගන්න බෑ වෙච්ච දේ. ඇලිසා කියනවා මම මැරිලා ඉන්න එකේ ලොකුම වාසිය මට තව කෙනෙක්ව මරන්න පුළුවන්. මොකද ලෝකෙට මම මැරිලා කියලා රමෝනාට වෙඩි තියලා පැන ගන්නවා. වෙඩි සද්ද ඇහිලා එන රමෝනා එක්ක ආපු පිරිමි කෙනා මිනිහා රමෝනාගේ බොඩි එක දැකලා බය වෙලා මිනිහත් දුවන්න ගන්නවා. ඉතින් සෑම් අන්තිමට දිනුවා කොහොමද මෙහෙම උනේ? මෙහෙමයි. සෑම් එලිසට හැම දෙයක්ම කියනවා. රමෝනාගෙන් ගැලවීමක් නැතිම නිසා ඊට පස්සේ මේ දෙන්න එකතු වෙලා කතාව ප්ලෑන් කරනවා. මුලින්ම ඇලිසා බෙහෙතක් පාවිච්චි කරනවා. ඒකෙන් වෙන්නේ එයාගේ ශරීරයේ අංශභාග තත්ත්වයට ගේන එක. දකින කෙනෙක් හිතන්නේ මැරිලම කියලා. ලේ විසිරිලා පහර දීමකින් මැරුණු විදියට හැමදේම සැලසුම් කරනවා. රමෝනව බ්ලැක්මේල් කරන්න සෑම්ට මතක් වෙන්නේ එයාගේ හෑන්ඩ් බෑග් එක. ඉතින් ඒ CCTV දර්ශන හොඳට බලලා සෑම් ඇලිස දෙන්න පොටක් පාද ගන්නවා. ඉතින් ගෞරව ඇලිසව මරපු විදියට කතාව ගොතන්න නම් ගෞරවගේ ඇඳුම් ඇඳගෙන ඒ විදියට මෝචරිට යන ටික කරනවා. ඇලිස එයාගේ තාත්තට ගෞරවයෙන් වින්ද කරදර කිව්වට පස්සේ තාත්තා උදව් කරනවා ඇලිසට. ඉතින් තාත්තා තමයි ඇලිසව වලදාලා ගියාට පස්සේ ඉක්මනට ගොඩගන්නේ. මේ විදිහට ගහපු ප්ලෑන් එකේ අවසානය තමයි රමෝනාගේ මරණය. ඇලිසගේ නම් ගම් වෙනස් කරලා හැඩරුව වෙනස් කරලා අන්තිමට දෙන්නම ලන්ඩන් වලට යන්න ප්ලෑන් කරලා තමයි මේ අවසන් ගේම් එකක් ගැහුවේ. ඉතින් මූවි එක මේ විදිහට ඉවර වෙද්දී මතක් කරනවා සලාවිත්කව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා.